අම්පාර දිස්ත්‍රික්කයේ මාෆියාවක් කරනවා එක්තරා රාජ්‍ය නිලධාරියෙක්. එයාගේ නම තමයි බණ්ඩාර. එයා බූහා පතල්ලකේ වැඩ බලන ඉංජිනේර. එයා අවුරුදු 12ක් මේ රාජකාරී කළා නීති විරෝධී විදියට. එහෙ ඉන්නවා හතේ කල්ලිය කියලා පස් කල්ලිය. ඒ හතේ කල්ලිය නායකත්වය දෙනවා මේ ඉංජිනේරුවත් එක්ක රාජ්‍ය ආදායම හිමි කරමින් වැඩි ව්‍යාපාරේ නියන මිනිස්සුන්ව බය කරමින් පර්මිට් ලාභින්ව බය කරමින් අල්ලස් ගන්න ව්‍යාපාරය. මෙහෙම කරගෙන ඉන්නකොට මෛත්‍රීපාල සිරිසෙන් මොව්ව ට්‍රාන්ස්ෆර් කරනවා පොළොන්නරුව. පොළොන්නරුවට ගිහිල්ලත් මේ සෙල්ලම මේ නිලධාරියා කරනවා. ඊට පස්සේ පොළොන්නරුවෙන් ආයිත් අම්පාරට දානවා. ඕම හරි ගිය ආණ්ඩුව කාලේ කෙහෙලිය රඹුක් කැල්ල. පරිසර ඇමති කාලේ මොව් ට්‍රාන්ස්ෆර් එක හදාගන්න යනවා පරිසර අමාත්‍යාංශයට බූහා පතල්ලෙකට. බූහා පතල්ලෙකේ හිටිය සභාපතිවරයා සංජය පෙරේරා මහත්මයා කියනවා මොහු සුත්සුකම් සපුරා නැහැ. ඇමතිතුමා නෙමෙයි අම්පාරේ කොයි දේශපාලඥයෙක් කිව්වා ඔබ මට එහෙට යවන්න බෑ නිසා මම ඔබ එහෙට යවන්නේ නැහැ. ඔබ තාම සුත්සුකම් සපුරලත් නැහැ කියලා. මොහු ගාව තියෙන හොර සීල් එක. මොහු තාම නීත්‍යානුකූල ඉංජිනේරු නෙමෙයි. මේ සීල් එකත් එක්ක අරන් රාජ්‍ය භාරය ගෙවන්න ඕන මෙන්න තීදී ඒ පර්මිට් අවලංගු කරලා අලුත් පර්මිට් දෙනවා හතේ කල්ලියත් එක්ක. දීලා රජයට ලැබෙන ආදායම් අහිමි කරනවා. ඒ අතර ළඟදී ලස්සන සෙල්ලමක් කරනවා. ඒ තමයි තුන්වෙනි ප්‍රාදේශ සභා අතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමත් එක්කම මොව්ව පත් කිරීමට ලක් දානවා අම්පාරේ නැවතත් බූවපතල් කැණීම් ඉංජිනේරුවයි. දැන් මේ මොව්ව මෙහෙට ගෙන්න ගන්න හතේ කල්ලිය පුදුමාකාර උත්සාහයක් යෙදෙනකොට මේක පිටිපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි අලුතෙන් පත් වෙලා ඉන්න සභාපති සමන් ජයසිංහ. ඔහු කියනවා අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමාන දීපානි වීරකෝන්ට මුකුත් කරන්න එපා උඩින් බලපෑම් වෙනවා. කොහෙන්ද මේ හතේ කල්ලියේ බලපෑම් එන්නේ කවුරු හරහාද? වසන්ත පියතිස්ස අම්පාර දිස්ත්‍රික් නායකයා හරහා. හැබැයි මේක අමාත්‍යවරයා කවුද? පරිසරයේ අමාත්‍යාංශයේ බාරවින්නේ ડોક્ટર ධම්මික පටබැඳි. ඔව් NPP. හැබැයි JP කාටර් එකේ එක්කෙනා කවුද? අම්පාරේ වසන්ත පියතිස්ස බලපෑම් කරනවා මොහු ඕනේ කියලා. ඒ අනුව සභාපතිත් අසරණයි. සභාපතිලත් කෂේරු නෑ. ඊට පස්සේ ධම්මික පටබැඳි ඒ මිනිහට කරන්නත් දෙන්නේ නෑ. දැන් මේ වසන්ත පියතිස්ස තමයි හතේ කල්ලියත් එක මේ සෙල්ලම කරන්න හදන්නේ. අනුර කුමාර රාවේ හැමතෙම සාධාරණය කරනවා කියලා. දැන් වැලි මාෆියාව අම්පාර දිස්ත්‍රික්කයේ ගිලිගෙන තියෙන රාජ්‍ය අනුග්‍රහය. හරිනි කියනවා ඊයේ හරිනි මම දැක්ක අහනවා මාධ්‍යෙන් අපේ മന്ത്രിරු කාටවත් බලපෑම් කරනවා දැකලා තියෙනවා. මෙන්න දැකලා තියෙනවා කරනවා. හරිනි අමරසූරියට කියනවා මෙන්න කරනවා. පස් මාෆියාවත් එක්ක ජීවත් වෙනවා. ඒ නිසා අපි වර්තමාන සභාපති සමන් ජයසිංහට කියනවා ඉගෙන ගන්න සංජය පෙරේරාගෙන් කොහොමද කෂේරුවක් තියන රස්සාව කරන්නේ.